Dog Festival 2026 ඇත්තටම මේ තමයි 2026 තිබ්බ ඩොග් ෆෙස්ටිවල් එක. මේ තිබ්බ විහාර මහදේවි උද්‍යානයේ පසුගිය දවසක තමයි මේක පැවැත්වුනේ. ඉතින් මමත් මගේ පවුලේ කට්ටියත් ගියා මේක බලන්න. ඇත්තටම අහම්බෙන් ලැබිච්ච අවස්ථාවක් මේකට යන්න. මමත් හිතුවේ නෑ ඒත් ඉතින් කොහොම හරි මගේ ආසාවට මේකට කොහොම හරි මට යන්න ලැබුණා. මගේ මහත්තයාට ඉස්සෙල්ලාම තෑන්ක්ස් කරන්න ඕනේ මාව එක්කන් ගියට. මං ඉතින් ආසයිනේ බව්වන්ට. එක එක බ්‍රීඩ්ස් වල බව්වෝ හරියට ඉන්නවා. ඉතින් මේ බලන්නකෝ මෙයාලා දිහා හරිම හොරතල්. ඇත්තට මෙයාලට හරිම මහන්සි. මොකද මේ දවස්වල තිබ්බ රස්නෙත් එක්ක මෙයාලා හරිම මහන්සියෙන් තමයි හිටියේ. ඒ වුණාට ඉතින් හරිම ආදරණීය. එක එක විදිහේ එක එක ජාතියේ බව්වෝ ගොඩක් මෙතන හිටියා. මෙතන ගොඩක් ස්ටෝල්ස් උත් තිබ්බා. ඒ වගේම ප්ලේ කරන්න ගේම්ස් උත් තිබ්බා. මම නම් ආවේ විශේෂම කට්ටියක් බලන්න. එයාලත් මට මේකෙදි හම්බුණා. මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්නකෝ. එයාලා ඉන්නවා මේකේ. ඔයාලත් හොන්දටම අඳුරන කට්ටියක්. මේ බලන්නකෝ අනේ හරිම ලස්සනයි කියුට්ම කියුට්. ඇත්තටම ඩොග්ස්ලා නම් කියන්නේ පිස්සුවක්. මේ ඉන්නේ රේවන් බෝයි. මම හිතන්නේ රේවන් බෝයිව දන්නේ නැති කෙනෙක් නම් නැතුව ඇති. හස්කි ෆැමිලි එකේ රේවන් කොල්ලා තමයි මේ. හරිම ආඩම්බරකාරයෙක්. කොච්චර කතා කරත් චුට්ටක්වත් බලන්නේ. ඇත්තටම මෙයාලට මේ කට්ටිය ගොඩක් හොඳට සලකනවා. මේ බලන්නකෝ. මෙයාලට හොඳටම තිබහයි. මොකද හරිම රස්නේ. මෙයාලට ගොඩක් වතුර ඕනේ. ඒ වගේම මෙයාලා කූල් එකේ ඉන්න කැමති කට්ටියක්නේ. මෙන්න මෙහෙමයි මගේ බල්ලු ලෝකය. මේ ඉන්නේ අපේ මල් කුමාරි මැන්ඩි නෝනා. දන්නව නේද මෙයාව? එතකොට මේ ඉන්නේ අපේ මල් කුමාරයා චාලි කොල්ලා. මං හිතන්නේ මේ දෙන්නව දන්නේ නැති කට්ටියක් නම් ඉන්න විදිහක් නැහැ. මේ ඉන්නේ අපේ පොටෝපියා එකේ මැනේජර් නෝනා. ඒ වගේම මැනේජර් මහත්තයා. දැන් නම් එයාට වෙන පට්ටමක් හම්බ වෙලාලු. ඒ වගේම තමයි මේ ඉන්නේ අපේ ස්විච් කීකරු ගුරුතුමී. මෙයාට හැමෝම බය. චාලි මැන්ඩිවයි බලාගන්න හොඳම කෙනා තමයි අපේ ටීචර්. ඒ වගේම මෙතන ඉන්නවා අපේ සුළු සේවක මහත්තයා. එයා නම් වැඩි ගණන් ගන්න නෑ කවුරුත්. ඇත්තම කිව්වොත් මෙයාලා හරිම ලස්සන පවුලක්. මං highly recommend කරනවා පොටෝපියා එක. ඔයාලා හැමෝම බලන්න යාලගේ වීඩියෝස් තියෙනවා YouTube එකේ, Facebook එකේ හැමතැනම. මෙයාලගේ දඟ වැඩ බලන් ඉන්නකොටම ඇත්තටම කාලය යනවා දන්නේම නැහැ. ඉතින් මේ vlog එක අදින් අවසන්. අපි අලුත් vlog එකක් අරගෙන ඉක්මනට එන්නම්.